හරි. දැන් පටන් ගමු. අද කරනවා කියන්නේ එක්ස්ට්‍රැක්ෂන් පාර්ට් එක. අපි කලින් ඩිස්ටිලේෂන් ඉවර කරා. ඒ කියන්නේ අපේ මේ යුනිට් ඔපරේෂන් පේපර් එක ගත්තොත් ඒකෙත් අර හීට් එක වගේ ප්‍රශ්න හයක් තියෙනවා. අයන් පහක් කරන්න ඕනේ. එතකොට මේකේ ප්‍රශ්න හැදෙන විදිහ ගැන කිව්වොත් ප්‍රශ්න දෙකමාරක් වගේ ඩිස්ටිලේෂන් වලින් එනවා. ඒ කියන්නේ පේපර් එකේ ලක්ෂණ කියන්නේ කරන්න ඕනේ ප්‍රශ්න පහයි වෙනම පහෙන් දෙකමාරක් හයෙන් දෙකමාරක් කියමු හයෙන් දෙකමාරක් විතර ඩිස්ටිලේෂන් වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න එකමාරක් එනවා එක්ස්ට්‍රැක්ෂන් වලින්. ඒතර මේ දෙක එකතු වුණාම ප්‍රශ්න හතරයි. තව අනිත් දෙක එකක් එනවා ඇබ්සෝර්ප්ෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් වලින්. අනිත් එක මික්සින් වලින් එනවා. ඒතර ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. මොන මේ පාඩම් එක පුළුවන් නම් එතන ප්‍රශ්න හතරක් හරි මේ දෙකෙන් කල් කරන්න ඕන. හරි අද අපි බලමු කොහොමද එක්ස්ට්‍රැක්ෂන් එකේ වැඩේ වෙන්නේ කියලා. විශ්ලේෂණ අපි කලින් කතා කරා මතක ඇති කියලා හිතනවා. හරි. එතකොට එක්ස්ට්‍රැක්ෂන් කියලා ගත්තොත් එක්ස්ට්‍රැක්ෂන් කියන්නේ මූලිකම දේ තමයි ඉතින් එක්ස්ට්‍රැක්ෂන් කියන්නේ යුනිට් ඔපරේෂන් එක. යුනිට් ඔපරේෂන් එකක් කියන්නේ එක්ස්ට්‍රැක්ෂන් වලදී කෙමිකල් රියැක්ෂන්ස් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි යුනිට් ඔපරේෂන් නඳුන්වා දීමේදී කියනවනේ යුනිට් ඔපරේෂන් එකක් කියලා කියන්නේ කෙමිකල් රියැක්ෂන්ස් සම්බන්ධ වෙන්නේ නැති ඒවාට. කෙමිකල් රියැක්ෂන් එකක් සම්බන්ධ වෙනවා නම් ඒක අපි යුනිට් ඔපරේෂන් එකක් කියලා කියන්නේ නැහැ යුනිට් ප්‍රොසෙස් එකක් කියලා කියනවා. එතකොට මෙතනදී මොකක් හරි ඒ ද්‍රවයන්ගේ තියෙන ෆිසිකල් ක්වොලිටි එකක් භාවිතා කරලා කරන වැඩක් තමයි යුනිට් ඔපරේෂන් කියන්නේ. යුනිට් ඔපරේෂන් එකක් වෙන්නේ. එතකොට එක්ස්ට්‍රැක්ෂන් එකේදී භාවිතා වෙන ෆිසිකල් ප්‍රොපර්ටි එක තමයි සොලියුබිලිටි කියන එක. ඩිස්ටිලේෂන් වලදී උනේ වාෂ්පශීලීතාවය වොලටිලිටි කියන එකෙන් භාවිතා වුණා. එතකොට එක්ස්ට්‍රැක්ෂන් වලින් භාවිතා වෙන්නේ වොලටිලිටි නෙවෙයි solubility කියන්නේ extraction වලට. और extraction අපිට lectures දෙක ගන්නවා කරොත් extraction මම මතක විදිහට lectures දෙකක් කරා PowerPoint presentation 6ක් දාලා තිබ්බා. presentation 6ක් දාලා තිබ්බා. එතකොට ඒකේ මේ presentation 6 ගැන කතා කරමු. මෙන්න මේ 6 විදිහට තියෙන්නේ solid liquid separation. solid liquid extraction කියන එක මේ ටිකේ තියෙන liquid extraction කියන part එක හරි. අපි ඒතර බලමු මේකේ outline එක කොහොමද යන්නේ කියලා extraction කියන එකේ. ඒතර extraction කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. extraction කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් අපි ඉක්මනට ක්‍රියේටිව් කරලා අන්තර්ගත එකක් liquid extraction LL මේකට අපි කියනවා solvent extraction කියන මේකට කියනවා ඊට පස්සේ අනිත් එක solid liquid extraction මේකට අපි කියනවා leaching කියලා. ඒතර මේන් පාර්ට් එක ඔය දෙක liquid extraction සහ solid liquid extraction. ඒතර මේකෙදි පේනවා ඇති කියන්නේ දැන් මෙහෙමයි. සරල උදාහරණයක් කිව්වොත් මේකට අපි මොකක් හරි අර A level කාලේ අපි කතා කරන්නේ KD ක්‍රියාත්මක සංගුණකයේ වගේ කතා. ඒ කියන්නේ මොකක් හරි liquid එකක සරල උදාහරණයක් මම කියන්නේ. දැන් මෙන්න මේ මික්ස්චර් එකේ මේක ලික්විඩ් මික්ස්චර් එකක්. මේ ලික්විඩ් මික්ස්චර් එකේ අපිට ඕනි කෙනෙක් දිය වෙලා ඉන්නවා මෙයා. අපිට ඕනි ඒ කියන්නේ මේකේ දෙන්නෙක් ඉන්නවා නේද? මේකේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අපිට ඕනි වෙන කරලා ගන්න. අපි ඒක වෙන කරලා ගන්න භාවිතා කරන්නේ තවත් ලික්විඩ් එකක්. අපි තව ලික්විඩ් එකක් දාලා මෙයාට. එතනටම මෙයාට උඩින් තව ලික්විඩ් එකක් දාලා. එතකොට මොකක්ද? ඒ කියන්නේ මේ ලික්විඩ් එකේ තියෙන ඕනි ලක්ෂණය තමයි අර අපිට වෙන කරලා ගන්න ඕනි එක්කෙනා මෙයාට සාපේක්ෂව මෙයාගේ හොඳට දිය වෙනවා. මෙයාට සාපේක්ෂව මෙයාගේ හොඳට දිය වෙනවා. එතකොට මෙයාගේ ඉන්න එක්කෙනා මේ පැත්තට අපිට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒතර solid liquid extraction එකේදී වෙන්නේ ඔන්න ඕකයි. කියන්නේ liquid එකක තියෙන දේක් liquid එකකින්ම වෙන් කරලා ගන්න එක තමයි කරන්නේ.
එතකොට ඒකෙම අනිත් පැත්ත මේක solid liquid extraction. එතකොට මෙතනදි වෙන්නේ solid mixture එකක තියෙන. ඒ කියන්නේ solid mixture එක කියන්නේ solid mixture එකක මොකක් හරි අපිට වෙන් කරලා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයා වෙන් කරලා ගන්න liquid එකක් භාවිත කරනවා. මෙතනදි liquid එකක තියෙන දෙයක් liquid එකකින් වෙන් කරලා ගන්නවා. මේක solid එකක තියෙන එක solid එකකින්, ඒ කියන්නේ solid mixture එකකින්, ඒ කියන්නේ slurry එකක් වගේ වෙන්නත් පුළුවන්. මේ වෙන් කරලා ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ මේවා ආයෙ තව කොටස් වලට බෙදෙනවා. liquid extraction ආයෙ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. partially miscible systems, immiscible systems. එතකොට අපේ extraction කියන part එකේදී අපි කතා කරන්න ඕනේ මෙන්න මේ ටික. මෙයාගෙන මෙයා. එතකොට අපේ ඇත්තටම කිව්වොත් අර තියෙන presentation 5න් presentation 5ක්ම වෙන් වෙන්නේ මේ පැත්තට. එක presentation එකයි මේ පැත්තට යන්නේ. ඒතකොට මේ chart එක දිහා බලපුවම තේනවා මේකේ දැන් මේ liquid extraction කියන එක ගැන කතා කරන්න කිව්වොත් අපිට අහපු ඒ යටතේ කොටස් දෙකක් කතා කරන්න. ඊට පස්සේ මේ හැම කොටසක් යටතේම අපිට ගණන් type තුනක් කතා කරන්න පුළුවන්. single stage, cross flow, counter current flow. මේක යටතේ ওই විදිහටම ගණන් type තුන කතා කරන්න පුළුවන්. මේක යටතේ නම් ගණන් type එකයි තියෙන්නේ. මේකට පුළුවන් ඒක කතා කරන්න පුළුවන්. මේකේ ඒ තුන කතා කරන්න පුළුවන්. එතන අපිට මෙන්න මේ ගණන් 9න් එකක් තමයි අනිවාර්යෙන් ඒක. එතනින් එහාට එකක් නෙමෙයි දෙයක් නැහැ. එක්කෝ liquid extraction යටතේ partially miscible system එකකින් මේ තුන එකක් වෙනවා. අනිත් දේ තමයි සාමාන්‍ය මග්ගල එකමාරක් එන්නේ කියන ප්‍රශ්නවල. එතකොට මේ දැන් කල්පනා කරන්න මෙතන එකමාරක් කියන්නේ extraction සම්පූර්ණ ප්‍රශ්නේකුයි තව භාගිකුයි එන්න බෑ. එතකොට මේ භාගෙත් එක්ක සම්බන්ධ වෙන අනිත් භාගෙ මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ භාගෙත් එක්ක සම්බන්ධ වෙන අනිත් භාගෙ අර distillation එකමාරයි කියලා කිව්වේ. අන්නේ distillation වල භාගෙ තමයි මෙයාත් එක්ක සම්බන්ධ අනිත් භාගෙ. එතකොට සාමාන්‍යයෙන් මේ භාග ප්‍රශ්නේ එන්නේ solid liquid separation. භාග කැලලට liquid එකට තමයි මේ ලොකු එහෙමම ප්‍රශ්නේ එන්නේ. සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙන්න පුළුවන්. හරියට කියන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් ලකුණු 50ක් විතර ඒ කියන්නේ පාස් පේපර් වල හැටියට නම් ලකුණු 50ක් විතර solid liquid extraction, ලකුණු 100ක් liquid extraction වලට. එතකොට ඔක තමයි අපි කතා කරන්න තියෙන outline එක. මේ එකක් ගැන අපි කතා කරන්න ඕනේ. එතකොට අපි ඉස්සරහට යමු. නෙක්ස්ට් ස්ලයිඩ් එක මම මේ බලාගෙන කියන්නේ. ඔයාලා තියනවා නම් ගන්න ප්‍රසන්ටේෂන් එක. මේක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. රෙකෝඩ් එක ක්ලියර් කරගන්න. පළවෙනි ප්‍රසන්ටේෂන් එක බැලුවොත් ඒකේ තියෙන්නේ solid liquid extraction වල මේ යොදා ගැනීම මොනවද කියන එක ඒවා මම විස්තර කරන්න යන්නේ නැහැ. හරි. අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ liquid extraction කියන්නේ ඊට පස්සේ අන්තිමට තමයි solid liquid extraction දෙන්නේ. ඒ උනාට පොඩි confusing එකක් තියලා පළවෙනි ස්ලයිඩ් වල දාලා තියෙන solid liquid extraction එක දාගන්න තෙස් ඒක වෙන වැඩි කරන්න එපා. අපි මුලින්ම theory වශයෙන් කතා කරන්නේ liquid extraction ගැන. එතකොට මේ liquid extraction ගැන කතා කරද්දී අපි මූලික වශයෙන් දැනගෙන ඉන්න ඕනේ පද තුනක් තියෙනවා. පද තුන තමයි solute,
solvent සහ inert. මේ solute එක capital A එකකින් මාක් කරනවා solvent එක S අකුරෙන් inert එක D අකුරෙන්. එතකොට ඔන්න ඔය තුනෙන් කියවෙන්නේ මොකක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒකෙ වෙන්නේ මෙන්න මෙහෙම වැඩ. දැන් අපි හිතමු මෙහෙම එකක්. අපි දැන් අපිට කියන්නේ ගිය වෙලාවේ ඉන්න කෙනා වෙන් කරලා ගන්නකොට මික්ස් එකක් තියෙනවනේ මොකක් හරි ආරම්භක පීඩ් මික්ස් එකක්. මෙතන පීඩ් මික්ස් එකක් තියෙනවනේ. එයාගේ තමයි අපිට ඕනේ සොලියුට් එක දිය වෙලා එන්නේ. මෙයාගේ ඇතුලේ දිය වෙලා ඉන්න සොලියුට් එක තමයි වෙන කෙනෙක් භාවිතා කරලා අපි එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. එතකොට අර අපි සොලියුට් එක කියලා කියන්නේ අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි වෙන් කරලා ගන්න ඕනේ කවුද? මේ එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එක වගේ වෙන් කරලා ගන්න ඕනේ කෙනාට තමයි අපි සොලියුට් එක කියන්නේ. ඒක සොලියුට් එක වෙන් කරලා ගැනීම තමයි අපේ ඒම් එක එක්ස්ට්‍රැක්ට් කරන්නේ. ඊට පස්සේ දැන් මේ කියන පීඩ් මික්ස්චර් එකේ සොලියුට් එක විතරක් නෙවෙයි සොලියුට් එක විතරක් කියනනම් ආයෙ වෙන් කරන්න දෙයක් නැහැ. සොලියුට් එක විතර නෙවෙයි මෙයාත් එක තව වෙන කවුරු හරි ඉන්නවා. ඒත් අන්න එතන වෙන කවුරු හරි ඉන්න එක තමයි ප්‍රශ්නේ. මේ මික්ස්චර් එකෙන් සොලියුට් එක වෙන් කරලා ගන්න එක තමයි අපේ ඒම් එක. ඒත් මෙයාත් එක්ක ඉන්න අනිත් එක්කෙනාට අපි කියනවා ඉනර්ට් එක කියලා. එතන සොලියුට් ප්ලස් ඉනර්ට් මික්ස්චර් එකක් තමයි මේ දෙක විතර ගොඩක් වෙලාවට ඉන්නේ. ඒකට අර සොලියුට් එක නෙවෙයි අර අපිට වැඩක් නැති කියනවා. ඒ කියන්නේ අපිට කරදරයක් කරගෙන. ඒ කියන්නේ මේක ඉනර්ට් එක නැතුව සොලියුට් එක විතරක් කියනනම් අපිට ලේසි වෙන් කර කර ඉන්න දෙයක් නැහැ. කෙලින්ම මේ මික්ස්චර් එක ගන්න දික්ක. ඒ සොලියුට් එකම කෙලින්ම ගන්න දික්ක. ඒතර මේ මික්ස්චර් එකේ ඉනර්ට් එක ඉන්න එක තමයි ප්‍රශ්නේ. ඒතර ඉනර්ට් එක කියනනම් අපිට වැඩක් නැහැ. ඊට පස්සේ සොල්වන්ට් එක කියලා කියන්නේ මේ මික්ස්චර් එකේ සොලියුට් ප්ලස් ඉනර්ට් මික්ස්චර් එකේ සොලියුට් එක වෙන් කරලා ගන්න අපි පාවිච්චි කරන්නේ කවුද කියන එක. සොලියුට් ප්ලස් ඉනර්ට් මික්ස්චර් එකේ සොලියුට් එක වෙන් කරලා ගන්න අපි කවුද පාවිච්චි කරන්නේ? මේක වෙන් කරලා ගන්න කව පාවිච්චි කරන්නද? දැන් මෙහෙම එකක් හිතමු අපි. මොකද උදාහරණයක් ඔය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක ඉන්න වතුරයි. වතුර ප්ලස් CH3 ඕගනික් මොකක් හරි ඉන්නවා කියන්නේ ඕගනික් සොලියුට් එකක්. වතුරයි ඕගනික් සොලියුට් එකක් ඉන්නවා. මේක තමයි අපේ ආරම්භක මික්ස්චර් එක. අපිට ඕගනික් මෙන්න මේ ඕගනික් සොලියුට් එක වෙන් කරලා ගන්න. මේ ඕගනික් සොලියුට් එක වෙන් කරලා ගන්න තමයි අපිට ඕනේ. ඒක තමයි එළිය. දැන් මේ ගාන දිහා බලපුවම අපිට කියන්නේ කවුද සොලියුට් එක කවුද ඉනර්ට් එක කියලා. සොලියුට් එක මෙයාව වෙන් කරලා ගන්න ඕනේ කියලා. එයාත් එක්ක ඉන්න වැඩ නැති කෙනා තමයි ජලය. එයා ඉනර්ට් එක. ඊට පස්සේ මේක වෙන් කරලා ගන්න අපි සොල්වන්ට් එක විදියට දානවා CCl4 හරි CH3Cl හරි මොකක්ද. يعني ඕගනික් සොල්වන්ට්. ඕගනික් සොල්වන්ට් එකක් දාන්න හේතුව ඕගනික් එක දියර නිසා. එතකොට මේ මික්ස්චර් එක ගත්තොත් මේ පස් තුනක් දිනවා සොලියුට් එක ඕගනික් සොලියුට් එක ඉනර්ට් එක ජලය සොල්වන්ට් එක CCl4. ඒතර වතුර වතුර තියාගන්න වතුර තුන. ඒක හඳුන්වලා දීලා තියෙනවා ඔයාලට ඒ පළවෙනි PDF එකේ අන්තිම හරි 20 විතර ස්ලයිඩ් එකේ. හරි. ඊට පස්සේ එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එක ගත්තොත් එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එක ASCII අපිට සබ් ප්‍රොසෙස් තුනකට වෙන් කරන්න පුළුවන්. දැන් කියන්නේ මේවා නම් තියරි එකක් තමයි කියන්නේ එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එක කාලේ දැන් කොටස් මොනවද කියන එක. එක්ස්ට්‍රැක්ෂන් එක අපිට ආයේ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. mixture separator recover cylinder. එතකොට මෙතනදී වෙන්නේ එකම මික්සින් එකක් විතරයි. ඒ කියන්නේ
අපි මොකක් හරි මොකක් හරි බලන්න. එතන තියෙනවා අපිට අපේ අර මික්ස්චර්. මේකේ ඉන්නවා සොලියුට් එකයි ඉනර්ට් එකයි. ඉන්නවා සොලියුට් එකයි ඉනර්ට් එකයි. මේකේ තියෙනවා සොල්වන්ට් එක. අපි මෙයා මේකට දානවා. මෙයාවත් මේකට දානවා. හොඳට මික්ස් කරනවා. එතකොට අන්නේ ඉස්සෙල්ලා තමයි මික්ස් කරලා ටිකක් වෙලා තියෙන දුන්නාම තමයි ලේයර්ස් එකකින් සිද්ධ වෙන්නේ. يعني එක ලේයර් එකක් යට දෙනවා තව ලේයර් එකක් උඩට යනවා. අන්න ඒක තමයි සෙපරේටර් කියලා කියන්නේ. ඒ කියන්නේ ලේයර්ස් සෙපරේටර්. ඊට පස්සේ මොකද මම වැඩක් කරන්නේ. දැන් ලේයර්ස් දෙකක් වෙන වෙනම උඩ තියෙන මොකක්ද යට තියෙන මොකක්ද කියන එක තියෙන වෙන්නේ ඝනත්වමක. ඝනත්වය යට වැඩි කරන යට යනවා ඝනත්වය අඩු විශේෂ උඩට එනවා. එතකොට මෙන්න මෙතන වෙන වෙන විශේෂ දෙකට ඒ කියන්නේ මෙහෙම වෙන වෙන ලේයර්ස් දෙකට අපි නම් දෙකක්. එක ලේයර් එකක් එක්ස්ට්‍රැක්ට් ලේයර්ස් එක්ස්ට්‍රැක්ට් අනිත් ලේයර් එක රැපිනේට් ලේයර් එක. එතකොට මේ දෙකේ ලක්ෂණ මොනවද කියලා බලන්න. එක්ස්ට්‍රැක්ට් ලේයර් එකේ ලක්ෂණ මොකක්ද? රැපිනේට් ලේයර් එකේ ලක්ෂණ මොකක්ද? So extract layer එක කියලා කියන්නේ ඒකේ ප්‍රධානතම ලක්ෂණය තමයි extraction එකේ වැඩිම solvent. solvent එක වැඩි වෙනවා තමයි extract layer එක කියලා කියන්නේ. solvent එකේ composition එක වැඩි. يعني 0.7ක් 0.8ක් මොකක්ද ලොකු concentration මේ composition එකක් තියෙනවා මේ solvent එක. raffinate එක ASCII වැඩිපුර ඉන්නේ inert එක. එතකොට raffinate එක ASCII වැඩිපුර ඉන්නේ inert එක. extract එක ASCII වැඩිපුර ඉන්නේ solvent එක. ඔය දෙක මතක තියාගන්න රැපිනේට් එක සහ එක්ස්ට්‍රැක්ට් එක වෙන් කරලා හඳුනා ගන්න තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි යෝග. එක්ස්ට්‍රැක්ට් එකේ වැඩිපුර ඉන්නේ සොල්වන්ට් එක. රැපිනේට් එකේ වැඩිපුර ඉන්නේ ඉනර්ට්. එතකොට ඊට පස්සේ අපි මෙතනින් මොකක් හරි දෙකක් දාලා මේක වෙන් කරලා ගන්න. ඒක වෙන් කරලා ගන්නවා කියනකොට මේ ලේයර් එකක් වෙන් කරලා ගන්න. දැන් වෙන් කරලා ගත්තට පස්සේ වෙන් කරලා ගත්තාට පස්සේ මේ එක්ස්ට්‍රැක්ට් එක ඇතුලේ ඉන්නේ කවුද කියලා බලන්න වෙනවා. එක්ස්ට්‍රැක්ට් එක ඇතුලේ ඉන්නේ කවුද කියලා අපිට බලන්න සිද්ධ වීමක් වෙනවා. එතකොට මෙන්න මේ වගේ වෙනවා. දැන් ඔන්න තමයි මේ කොටස් දෙක වෙන්නේ. මෙන්න මේ එක්ස්ට්‍රැක්ට් ලේයර් එක ASCII ඉන්නවා නම් සොලියුට් එකයි පැහැදිලිවම සොලියුට් එකේ ඉන්නවනේ. සොලියුට් එකයි solvent එකක් දැන් මම මේ විදිහට ඉන්නවා. solvent එකයි inert එක. ඒ කියන්නේ components තුනම extract layer එක ASCII ඉන්නවා, raffinate layer එක ASCII ඉන්නවා. මෙන්න මෙහෙම වෙනවා නම් යම්කිසි අවස්ථාවකදී අපි මේ සිස්ටම් එක හඳුන්වන්නේ partially miscible system එකක් කියලා. partially miscible system එකක් කියලා. ඒ කියන්නේ partially miscible system එකකදී වෙන්නේ inert එකයි solvent එකයි පොඩ්ඩක් දියෙනවා. inert එකයි solvent එකයි පොඩ්ඩක් දියෙනවා partially miscible system එකද. ඒකයි partially miscible කියලා කියන්නේ. දැන් invisible system එකක් ගත්තොත් inert එකයි solvent එකයි දිය වෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. එතකොට invisible system එකක් ගත්තොත් මේකේ ඉන්නේ components එකයි මේකේ ඉන්නේ components එකයි. මේකේ ඉන්නේ solute එකයි solvent එකයි. මේකේ ඉන්නේ inert එකයි solute. invisible system එකක් නම් දැන් මේක partially visible system එකක්. partially visible system එකක් නම් මේ දෙකේ තුන් දෙනා ගන්න. කියන්නේ extract එකේ components තුනම ඉන්නවා, raffinate එකේ components තුනම ඉන්නවා. එතකොට අපි බලන්න ඕනේ ඔය ඝන ටයිප් එක කොහොමද යන්නේ කියලා. කියන්නේ partially visible ගානක් ආවොත් කොහොමද හදන්නේ? invisible system එක කියන්නේ invisible ගානක් ආවොත් කොහොමද හදන්නේ කියලා. මොකද දැනට පොඩි දෙයක් කියන්නම් invisible system එකක් ආවොත් ගාන හදන විදිය absorption and splitting ගාන හදන විදියට අතිශයින්ම සමානයි. කියන්නේ මේ දෙක එකමයි. තමයි.
කියන්නේ ඔයාලට දැන් එක්ස්ට්‍රැක්ෂන් බලන්න නේද කවුරු හරි ඇබ්සොර්ප්ෂන් and estimate බලලා ඒක හොඳටම දැක්කලා දෙනවා නම් අනිවාර්යෙන් ඉන්විසිබල් ගානකවත් අත් ඒක ඒ වගේම තමයි. හරි. එතකොට දැන් මුලින්ම කතා කරන්නේ partial visible systems කියලා. එතකොට partial visible system එකේදී වෙන්නේ extract එකේ components තුනම ඉන්නවා, raffinate එකේ components තුනම ඉන්නවා. කෙනෙක් කියනවා ඉතින් extract එකේ components තුන අතුරින් වැඩියෙන් ඉන්නේ කවුද කියලා solvent එක. කෙනෙක් කියනවා raffinate එකේ ඉන්න components තුන අතුරින් කවුද වැඩියෙන් ඉන්නේ කියලා inert එක. ඒක පොඩ්ඩක් ඔළුවට දාගන්න. extract එකේ වැඩිම solvent එක, raffinate එකේ වැඩිම inert එක. ඔන්න ඔය දෙක අනුව තමයි අපි extract එක raffinate දෙක වෙන් කරගන්නේ. solvent එක වැඩිපුර ඉන්න එක කෙනා extract, inert එක වැඩිපුර ඉන්න එක කෙනා raffinate. මේ solvent එක වලින් දෙන්නේ ඔලි කතාවනේ. දැන් මෙහෙම වැඩේ වෙන්නේ. මෙතනදී දැන් අපි මේ extract layer එක වෙන් කරලා ගන්නවා. මොකක් හරි මේකේ extract layer එක වෙන් කරලා ගන්නවා. දැන් extract layer එක වෙන් කරලා ගත්තාම මේ extract layer එක වෙන් කරලා ගත්තාම එන output එකේ වැඩිපුර ඉන්නේ solvent. මොකද extract එකේ වැඩිපුර ඉන්නේ solvent එකනේ. එතකොට ඔය solvent කියන එක සාමාන්‍යයෙන් විනාඩිකයි කියන්නේ ඒවා වටිනවා. එතකොට දැන් මේකේ solvent එක ඉන්නවා කියලා අපි මේකේ හිමව කියලා දෙන්නේ නැහැ. අපිට solvent එක වැඩක් නැහැ. අපිට ඕනේ solute එකක් තනි කරගන්න. එතකොට අපි මේ දෙන්නම අයින් කරන්න ඕන මොනවා හරි විදියට. ඒක අපි ඔතනට භාවිතා කරන්නේ distillation කියන process එක. ඒක මෙතනදී කොහොමද වෙන්නේ කියලා වැඩක් නැහැ. කොහොම හරි මතක තියාගන්න. මෙතනින් අපි distillation භාවිතා කරලා solvent එක හමව recover කරගන්න. ඒක අපි මොකද මහපොන් මේ පැත්තට රීසයිකල් කරන්න පුළුවන්. මෙන්න මේ යන්නේ process. මුලින්ම මුලින්ම දෙක දාලා mix කරනවා. ඊට පස්සේ ඒ දෙක separate කරලා දානවා. ඊට පස්සේ solvent එක recover කරගන්නවා distillation එකේ process එක. solvent එක recover කරගන්න හේතුව ඉතින් ඒක වටිනවා. ඒක easy කරන්න ඕනේ නැහැ ඉතින් මේක ප්‍රශ්න තියෙනවා. ඒකට ඔන්න ඒ තුින්ද ඒක හමව recover කරගන්න. එතනින් recover කරගන්න කියලා මේ පැත්තට රීසයිකල් කරන්න පුළුවන්. හරි. එතකොට අපි එතනින් partial visible system කියන්නේ මොකක්ද? invisible system කියන්නේ මොකක්ද කියලා කතා කරා. එතකොට මතක තියාගන්න partial visible system ටිකකදී layers දෙකකින් දෙනා ගන්න ඉන්නවා. components වල ඉන්නවා මේ extract එකේ components වල ඉන්නවා, raffinate එකේ components වල ඉන්නවා. invisible එකේදී දෙක ගන්න. මේකේ තියෙනවා. අපි මුලින්ම කතා කරන්නේ partial visible systems ගැන. ඒ කියන්නේ මෙන්න මේ පාඩම ගැන මුලින්ම කතා කරා. ඊට පස්සේ visible වලට යනවා. ඊට පස්සේ තමයි solid tissue extraction වලට එන්නේ. දෙවෙනි presentation එකේ ඇත්තේ partial visible systems ගැන. ඒ කියන්නේ මම කියපු කතා ටික තියෙනවා මුලින්ම මේ partial visible එකක් කියන්නේ මොකද්ද invisible එකක් කියන්නේ මොකද්ද partial visible system එක solvent එකයි inert එකයි යම් තාක්ෂණයකට දිය වෙනවා නමුත් invisible system වල solvent එකයි inert එකයි දිය වෙන්නේම නැහැ ඒක අයිරම invisible පොතේ වෙනස එකක් අපි කතා කරා හරි ඊට පස්සේ ඔක තමයි සාමාන්‍ය ඉන්ට්‍රොඩක්ෂන් එක වගේ දෙන්නත් දෙන්න තියෙන මේකට දැන් කතා කරන දේ ගණන් හදලා මේක තේරුම් ගන්න මේ වචන ටික ඔන්න වචන ටිකෙන් තමයි අපි ඉස්සරහට දෙලා කරන්නේ දෙන ওই වචන ටික දන්නවා නම් يعني ලොකු ඔයාලට ගාන දෙන්න ගන්න ඉස්සරහ දෙන වචන ගන්න ගන්න දෙයක් නැහැ calculate කියන්නේ මොකක්ද extract කියන්නේ මොකක්ද solute solvent inert partial visible කියන්නේ මොකක්ද invisible කියන්නේ මොකක්ද ඔය ටික දන්නවා නම් හරියට partial visible ගාම ආගල් වලට යන ඕනේ තමයි මෙන්න මේක visible ගාම දෙක ගන්න දැන් එතකොට මෙතන components තුනක් ඉන්නවා. කියන්නේ raffinate එකේ තුනක් හිටියා, extract එකේ තුනක් හිටියා.
දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපි කොහොමද ඔය දැන් ඔය පොයින්ට් එක කොහොමද අපි graph එකට මාක් කරගන්නේ කියලා. ඒ කියන්නේ අපි xy තලයේ මාක් කරන්න කිව්වොත් එහෙම. එහෙම හිතමු අපි රැකිනේට් එකේ කම්පොසිෂන් එක xy තලයේ මාක් කරන්න යනවා. රැකිනේට් එකේ කම්පොසිෂන් එක xy තලයේ මාක් කරන්න යනවා පාර්ශල් විසිබල් සිස්ටම් එකකදී. ඉන්ඩිවිජුවල් සිස්ටම් එකක කියන ප්‍රශ්නයක් නෑ. පාර්ශල් විසිබල් සිස්ටම් එකකදී අපි රැකිනේට් එකේ කම්පොසිෂන් එක xy තලයක මාක් කරන්න කිව්වොත් අපිට පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. දැන් මාක් කරන්න ආයේ තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මාක් කරන්න XRA. එතන නොටේෂන් එක මතක තියාගන්න XRA කියන්නේ රැකිනේට් එකේ ඉන්න සල්යුට් එකේ වවුල. රැකිනේට් එකේ ඉන්න අපි ඒ අකුර දෙක සල්යුට් එකට මම වදින්නේ. එතකොට රැකිනේට් එකේ ඉන්න ඒකේ වවුල බලන්න. මේක මාක් කරන්න ඕනේ. XRS මේ කියන්නේ රැකිනේට් එකේ ඉන්න සොල්වන්ට් එකේ වවුල බලන්න. XRD එතෙන් රැකිනේට් එකේ ඉන්න ඉනර්ට් එකේ වවුල බලන්න. අපි කොහොමද දත්ත තුනක් xy තලයක මාක් කරන්නේ? මේකේ දත්ත දෙකයි මාක් කරන්නේ. මේකේ දත්ත දෙකයි මාක් කරන්න ඕනේ. දත්ත තුනක් මාක් කරන්න බෑ. ඒක ඒ කියන්නේ මේ කණ්ඩායම් සිස්ටම් එක, කෝඩ්නේට් සිස්ටම් එක. කියන්නේ අපි හිතුවොත් 0.7යි 0.2යි 0.1යි වගේ කියලා. ඒක මෙන්න මේ කෝඩ්නේට් එක කොහොමද මාක් කරන්නේ? වගේ ප්‍රශ්නයක් එනවා. මේ කෝඩිනේට් එක කොහොමද xy තලෙ මාක් කරන්නේ? මාක් කරන්න බෑ. අක්ෂ දෙකයි තියෙන තුනක් මාක් කරන්න බෑ. ඔන්න ඔය හේතුවෙන් හින්දා අපිට එතනදී xy graph කියන එක නතර කරගෙන දෙන අපිට වෙන ඔප්ෂන් එකකට යන්න ලකුණු. එන්නේ වගේ වෙලාවකට තමයි අපි triangular diagrams කියන එක භාවිත කරන්නේ. triangular diagram එකේදී එන්නේ මෙන්න මෙහෙමයි graph එක තියෙන්නේ. වලක ඉන්නේ තියනවා දීලා.
එතකොට මේ වගේ ඩයග්‍රෑම් එකක් තියෙන්නේ. ට්‍රයැන්ගුලර් ඩයග්‍රෑම් එකක් කියන්නේ ගෝණයක් ඇත්තට. ඉතින් මාක් කරන්න ඕනේ පොයින්ට් එක මේක ඩයග්‍රෑම් එකට දෙන්න. දැන් වල් බලයි මේකේ පිළිවෙල මොකක්ද කියන්නේ. පිළිවෙල ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා මතක තියාගන්න මේ දැක්ක. දශම 7 කියලා කියන්නේ මැට් එකේ කම්පොසිෂන් එකයි මම මතක තියාගන්න. දශම 2 කියලා කන්නේ සොල්වන්ට් එක. ඊට පස්සේ ඔයාලට ඒක ප්‍රූෆ් කරගන්න පේන්නේ මේ දශම 1 දශම 2 දශම 4 තෝඩිද දශම 7 දශම 8 මේක කරන්න ඒගොල්ලෝ ඔය වගේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. එතකොට අපි බලන්න දැනගන්න ඕනේ මේ අක්ෂ තුනෙන් කියන්නේ මොනවද කියලා. මේක අදාළ නැත්නම් මෙන්න මේ අක්ෂය අදාළ. ඉතින් මේක මේ නීතියක් නෙවෙයි නීතියක්. කියන්නේ මේ අක්ෂය transformation of PDF එකේ වලට හොඳ තියෙනවා. දෙන්න වත් ගන්නවා ඉන්නේ. එකයි එතකොට මේ අංශය ආධාර වෙන්නේ composition of solvent කියන එක. මේ අංශය solvent අංශය. ඒක නීතියක් නෙවෙයි නීතියක් අපරොන්න මේවා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ කරන්නේ මේක තමයි solvent axis එක. මේක තමයි solvent එකේ concentration දක්වන අංශය කියලා කියන්නේ. මේක සරි නෝල හරි මොකක් හරි composition of solute. මේක ඊළඟ දැන් අපිට ඕනේ මෙන්න මේ ලක්ෂය මාක් කරගන්න. මේ ලක්ෂය ට්‍රයැන්ගුලර් ඩයග්‍රෑම් එකම මත මාක් කරගන්නයි ඕනේ. එතකොට මේ තිබ්බේ මේක ඉනර්ට් එක මේක සොල්වන්ට් එක මේක සොලියුට් එක කියලා ලියගත්තේ. ඒ කියන්නේ D ගේ කන්සන්ට්‍රේෂන් එක 0.7යි. ඒ ඉනර්ට් එකේ කන්සන්ට්‍රේෂන් එක 0.7යි. මෙයා 0.7 දිගේ මෙහෙට යන්න ඕනේ. solvent එකේ 0.2යි. ඒක දුන්නා.
presentation එකේ 6 වෙනි slide එක දිහා බලනකොට පේනවා ඉනර්ට් එකේ ඉඳන් ඉනර්ට් අක්ෂය ඉඳන් හැපෙනේම මෙන්න මේ පැත්තට තමයි ඉස්සරහ දික් කරන්නේ. එතකොට මේකේ 0.7යිනේ. 0.7 ඉඳන් මේ පැත්තට තමයි ඉස්සරහ දික් කරනවා. ඊට පස්සේ සොලියුට් එකේ ඉඳන් සොලියුට් අක්ෂය ඉඳන් හැපෙනේ මේ පැත්තට ඉස්සරහ දික් වෙනවා. එතකොට සොලියුට් එකේ 0.1යි. එහෙම तर අපි බලමු මේ ඉඳන් එකේ ආවෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනදී සෙට් වෙන්නේ. ඒකට පැහැදිලිවම 0.2 ඉඳන් මේ පැත්තට උඩ දීතරයක් හදනවා. මෙයා ගන්නට ඒ ලක්ෂණය හරහාම යනවා. ඒතකොට ඒක මතක තියාගන්න පොඩ්ඩක්. මේ ඉඳන් මේ පැත්තට, මේ ඉඳන් මේක, මේ ඉඳන් මේක. එතකොට මෙන්න මේ කම්පොසිට් තියෙන ලක්ෂණය අපි මාක් කරන්න ගියොත් මෙන්න මෙතන මාක් කරන්න ඕනේ. ඒක තමයි triangular angle point එක වෙනස්. ඉනර්ට් එකේ නම් මෙහෙට සොලියුට් ඇක්සිස් එකේ නම් මේ පැත්තට සොලියුට් එකේ ඉඳන් මේකට. එතන අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ ඔන්න ඔය ලක්ෂ්‍ය මාක් කරන එක. ඒක බේසික් එක. ඒක මුලින්ම මේ මඩුව ගියාගෙන ඉන්න ඕනේ. ඉනර්ට් එකේ නම් මෙහෙට සොලියුට් එක මේ පැත්තට මේක මෙතන. හරි. ලක්ෂ්‍ය මාක් කරන විදිය දැනගෙන ඉන්න ඕනේ. තව එකක් මාක් කරන්න බලමු. ගාන දීලා තියෙන එකක් පොයින්ට් එකක් සොල්වන්ට් එක 0.3යි සොලියුට් එක 0.4යි ඉනර්ට් එක 0.3 මේ පොයින්ට් එක මාක් කරන්න කිව්වද ඉනර්ට් එක 0.3යි කියන්නේ මෙතන මේ පැත්ත මෙහෙට සොලියුට් එක 0.4යි මේ පැත්තට तो मेरे का हम ने बेटा दी आपने ना एक हरा कोई मेरे बेटा कोई पेगा ये को हेगेदी मतलब दिया गया में स्केल එක මේක ඉනර්ට් අක්ෂය මේක සොල්වන්ට් එක මේක සොලියුට් එක ඔක වෙනස් කරන්න පුළුවන් අපිට ඕනනම් ඒ කියන්නේ සොලියුට් එක මේ පැත්තට දාලා ඔය විකාර කරන්න පුළුවන් ඒ වුණාට ගානක් හරි ප්‍රශ්නයක් නැහැ ගානක් හරි උත්තර එක ඒ වුණාට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මේ सामान्य नीतिයක් නෙවෙයි රීතිය. හරි. ඊට පස්සේ අපිට මෙතන මොකක් ගානක් කියලා මෙන්න මේ මම ඩයග්‍රෑම් එක තියා ගන්නවා පොඩ්ඩක්. මෙන්න මේ වගේ ගානක් අක් බලමු. ටිකක් මේක කතාවක් කියනවා. ගානම කියනවා අපේ එක්ස්ට්‍රැක්ෂන් යුනිට් එක ඇතුළට ෆීඩ් එකක් දෙනවා. මේ ෆීඩ් එකේ සොලියුට් එකේ කම්පොසිෂන් එක මේ ෆීඩ් එක අස්සේ ඉන්නේ සොලියුට් එකයි ඉනර්ට් එකයි කියලා අපි කතා කරන්නේ. සොල්වන්ට් කියන්නේ මෙතනට ඉන්ලට් දෙකක් තියෙනවා. එකක් ෆීඩ් එක අනිත් එක සොල්වන්ට් එක. ෆීඩ් එකේ තමයි සොලියුට් එක ඉනර්ට් එක දෙන්නම ඉන්නේ. සොල්වන්ට් එකේ ගොඩක් වෙලාවට පියෝ සොල්වන්ට් එක දෙන්නේ. සමහර වෙලාවට මෙයාගේ අස්සේ කවුරු හරි සොලියුට් පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මේකේ
ගොඩක් වෙලාවට සොල්වන්ට් එක විතරයි ඉන්නේ මේ S කියන එක ASCII සමහර වෙලාවට සොල්වන්ට් ප්ලස් සොලියුට් ඉන්නත් පුළුවන් සොල්වන්ට් ප්ලස් සොලියුට් ඉන්නත් පුළුවන් සමහර වෙලාවට හරි දැන් මේ වගේ ගාඩක් තියෙනවා ගාඩක් තියෙනවා ෆීඩ් එකක් තියෙනවා ඒ ෆීඩ් එකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි කිලෝග්‍රෑම් 100ක ෆීඩ් එකක් දෙන්නේ ඕක ASCII සොලියුට් එකේ කම්පොසිෂන් එක 0.5 කියලා දෙනවා සොලියුට් එකේ කම්පොසිෂන් එක 0.5 ඒ කියන්නේ අපි ඒක නොටේෂන් එකකින් ලියාගත්තොත් මේකේ කියනවා ෆීඩ් එකේ එනවා කිලෝග්‍රෑම් 100ක් ඒක ASCII සොලියුට් එකේ කම්පොසිෂන් එක 0.5යි ඔක නොටේෂන් එකකින් ලියාගත්තොත් x f a ෆීඩ් එකේ ඉන්න සොලියුට් එකේ කම්පොසිෂන් එක 0.5යි ඉතින් අපිට මේකෙන් කියන්න පුළුවන් x f d ඒ 0.5යි හේතුව මේ දෙන විතරයි ඉන්නේ මවුල් භාග දෙකේ එකතුව ස්කන්ධ භාග දෙකේ කියන්නේ ස්කන්ධ ෆ්‍රැක්ෂන් දෙකේ එකතුව මාස් ෆ්‍රැක්ෂන් දෙකේ එකතුව එක වෙන්න ඕනේ. එතකොට මේ දෙක අපි දන්නවා. ඊට පස්සේ මම කියනවා සොල්වන්ට් එකක් දෙනවා. සොල්වන්ට් එක පියෝ සොල්වන්ට් එකක් දෙන්නේ. ඒකේ කියන්නේ සමානයි 100යි මේ ගන්න. එතකොට පියෝ සොල්වන්ට් එකක් දෙන්නේ. ඒකේ ෆ්ලෝ රේට් එක 50 කිලෝග්‍රෑම්. එතකොට පියෝ සොල්වන්ට් එකක් කියලා කිව්වම මේකේ හඬ දෙයක් නැහැ. මේ ඉන්නේ සොල්වන්ට් එක විතරයි. එතකොට x සොල්වන්ට් එක ASCII ඉන්න සොල්වන්ට් එක. ඔගේ කියන්නේ දෙක. සොල්වන්ට් එක ASCII ඉන්න සොල්වන්ට් කොච්චරද? ඒ කියන්නේ මේක සමානලාට 0.9ක් වෙන වගේ වෙන්නත් පුළුවන්. හැම වෙලේම එක නෙවෙයි. කියන්නේ මේ වගේ මික්ස් එකක් ආවොත් සොලියුට් එක පොඩ්ඩක් ඉන්නවනම් ඒක 0.9ක් වගේ වෙන්නත් පුළුවන්. මේක නෑ එකයි. එතකොට මේකේ සොල්වන්ට් එක ඇතුලේ ඉන්න සොලියුට් එක කීයද කියලා අහුවොත් ඒක බිඳුව. මොකද පියෝ සොල්වන්ට් නේ. පියෝ සොල්වන්ට් ඉඳලා සොල්වන්ට් එක ASCII සොලියුට් එකක් නැහැ. එතකොට අපි බලන්න ඕනේ මේ f සහ f කියන පොයින්ට් දෙක කොහොමද මේ ට්‍රයැන්ගුලර් ඩයග්‍රෑම් එකේ මාක් කරගන්නේ කියන එක. එතකොට f කියන පොයින්ට් එකේ අපි දන්නවා කම්පොසිෂන් එක. ඉනර්ට් එක 0.5ක් ඉන්නවා. සොලියුට් එක 0.5ක් ඉන්නවා. සොලියුට් එක 0.5ක් ඉන්නවා කියන්නේ අර කලින් කතාවම තමයි. සොලියුට් එකේ ඉන්න 0.5ක් මෙහෙට ඇදගෙන එන්න. මෙතන තමයි ෆීඩ් පොයින්ට් එක වෙන්නේ. එතන ෆීඩ් පොයින්ට් එක වෙන්න හේතුව ෆීඩ් එක ඇතුලේ සොලියුට් කිසිම දෙයක් නැහැ. ෆීඩ් එක ඇතුලේ සොලියුට් නැහැ. සොල්වන්ට් නැහැ ෆීඩ් එක ඇතුලේ. එතකොට ෆීඩ් එක කියන්නේ තනිකරම ඉනර්ට් එකේ සොලියුට් එකේ මික්ස්චර් එකක්. ඉනර්ට් සහ සොලියුට් මික්ස්චර් එකක් තමයි ෆීඩ් එක කියලා අපි දෙන්නේ. ඒතර ඉනර්ට් එකේ සොලියුට් එකේ මික්ස්චර් එකක් නම් මෙතන යක් හේව තමයි වෙන්නේ. ඒක තමයි අපෙන්න ඕනේ මොකද සොල්වන්ට් එක බිඳුව. දැන් සොල්වන්ට් බිඳුව. එතන ෆීඩ් පොයින්ට් එක වෙන්නේ. 0.5 උදාගෙන ඉනර්ට් එක කියන්නේ. අරගේ සොල්වන්ට් එක 0.5 බලන්න ඕනේ. දැන් ඉනර්ට් එකේ කම්පොසිෂන් එක කියලා වෙලවනම් අර ඉනර්ට් එකේ 0.5 ඉන්න මෙතන මාක් කරා. ඒක නැති නිසා. ඊට පස්සේ S පොයින්ට් එක
S කියන්නේ තනිකරම සොල්වන්ට් එක විතරයි. එන්න මෙතනින් මාක් වෙන්න. සොලියුට් එකක් නැහැ ඉන්වර්ට් එකක් නැහැ. මේක මෙතන S එක. හරි. ඊට පස්සේ දැන් මේ දෙක මෙහෙම දාලා මේ දෙක මෙහෙම දාලා මේ දෙක මික්ස් වෙන්න දෙනවනේ. කියන පළවෙනි ස්ටෙප් එක. එතන දැන් බලන්න මික්ස් කරනවා. මික්ස් කරලා තිබ්බට පස්සේ ටිකක් වෙලා මෙතන ලේයර්ස් දෙකක් ෆෝම් වෙනවා. රැපිනේට් ලේයර් එක සහ රැපිනේට් එක සහ එක්ස්ට්‍රැක්ට් එක. ඔක ඊළඟට ගානක් ප්‍රතියන්ට ගානක දුවන හරි. ඒතර මම ඉලක්කම් කියන්න ඕනේ නැහැ හිතලා. ඔව් ගානක් තියෙනවා. මේ ගාන කියන්නේ දත් ටිකම අපි ගමු. ගාන තියෙන්නේ ස්ලයිඩ්ස් තියෙනවා නම් ගාන තියෙන්නේ දෙවෙනි ප්‍රසන්ටේෂන් එකේ 8 වෙනි ස්ලයිඩ් එක. ඒකේ මම දත් ටික වෙනස් කරන්න ඉතනයි මට වෙන්නේ. ෆීඩ් එක CI කියලාම කියනවා. ඇසිටික් ඇසිඩ් වෝටර් ඉන්නේ කියලා කියනවා. ඒතර ගානක් හදද්දි මෙන්න මේ පියවර ටිකක් බලන්න. මුලින්ම ගාන දෙක ගන්න. මෙතනින් f සහ s පොයින්ට් දෙක අඳුර ගන්න කොහොමද කියලා විතරක් මතක තියාගන්න. අපි ගාන කතා කරමු අනිත් විස්තර ටික කියලා. හරි. ඔය ගාන කියනවා ෆීඩ් එක CI කියලා කියනවා. ගාන කියනකොට දත් ටික ලියගමු. ෆීඩ් එක CI කියලා කියනවා. ඔය ෆීඩ් එක ASCII ඉන්නේ වතුර සහ ඇසිටික් ඇසිඩ් කියලා කියනවා. water plus acetic acid. water plus acetic acid ඉන්නේ. එතකොට මෙතනින් මෙයාලා කියන්නේ වෙන් කරලා ගන්න ඕනි කියලා acetic acid. ඔව්. acetic acid දාව වෙන් කරලා ගන්න ඕනි කියලා. එතකොට ගානේ මුලින්ම ලියන්නේ ටික. ඒ කියන්නේ ගානේ කවුද සොලියුට් එක, සොල්වන්ට් එක, ඉනර්ට් එක කවුද කියන එක ගානේ ලියන්නේ. ඒතර අපි A කියන නොටේෂන් එක දාන්නේ හැමතැනදීම සොලියුට් එකට. මෙතන සොලියුට් එක ඇසිටික් ඇසිඩ්. ඉනර්ට් එක D කියලා දාන ඉනර්ට් එකට ඒක වෝටර්. පිට ගානේ සොල්වන්ට් එක කවුද කියලා දෙනවා. අයිසෝප්‍රොපිල් ඊතර් ඔය ගාතාවක් කියනවා. එතන ඔන්න ඔය ටික මුලින්ම ලියලා ඉන්න ගාන වලින්. හරි. ඊට පස්සේ අපිට ප්‍රොපෝර්ෂන්ස් දෙනවා ෆීඩ් එකේ. අපිට කියනවා 130ක් ඇසිටික් ඇසිඩ් ඉන්නවලු මේකේ. ඒ කියන්නේ x FA.3. ඒතර මෙතනින් ඕන අපිට කියන්න පුළුවන් x FD.4. මොකද මේ දෙන්න විතරනේ ඉන්නේ. ෆීල්ඩ් එකේ ඉන්න දෙන්නයි. මෙයාගේ බහුල භාගයේ ස්කන්ධ භාගයේ 0.3 වෙනවා. මෙයාගේ 0.7ක් වෙනවා. S ගේ E ග්‍රේඩ් එක 220යි කියලා දෙනවා. හරි. අපිට මුලින්ම ගානේ කියනවා write a material balance and calculate the weight and the compositions of the mixture M produce. හරි. අපිට කියනවා material balance එකක් ලියලා produce වෙන M mixture එකේ compositions හොයන්න කියලා. හරි. දැන් මෙහෙමනේ වෙන්නේ වැඩි. feed එක මේකට දානවා. solvent එකත් මේකට දානවා. දෙක mix කරනවා. mix කරාට පස්සේ layers වෙන් වෙන්න කලින් මේක ASCII local mixture එකක් හැදෙනවා. layers වෙන් වෙන්න කලින් layers වෙන් වෙන එකට තාම ආවේ නැහැ. layers වෙන් වෙන්න කලින් මේක ඇතුලේ mixture එකක් හැදෙනවා. අපි ඔන්න ඔය mixture එකට තමයි M කියලා notation එකක් දාන්නේ. මේක ඇතුලේ layers වෙන් වෙන කලින් හැදෙන mixture එකට. අපිට කියන්නේ ඔන්න ඔය mixture එකේ compositions වලට උත්තර ටිකක් ගන්න කියලා කියන්නේ. හරි. අපි බලමු.
දැන් අපිට මේකක් දියාගත්ත එක මේක BO සොල්වන්ට් එකක් වෙනවා කියලා කියන්නේ. ඔව්. BO සොල්වන්ට් එකක් වෙනවා කියන්නේ. එතන මේකේ එකයි බිඳුවයි. හරි. දැන් එවලට මේකේ මැටීරියල් බැලන්ස් එක ලියන විදිය. අපි ඕවරෝල් මැටීරියල් බැලන්ස් එක කියමු. ඒ කියන්නේ මේ M කියන මික්ස්චර් එක ඇතුලේ කිලෝ කීයක් තියෙනවද? ඒ කියන්නේ F ගෙන් 100ක් ආවා. S ගෙන් 120ක් ආවා. ඒතර M කියන එක ඕවරෝල් එකට මැටීරියල් බැලන්ස් එක දැම්මොත් M සමානයි M සමානයි M plus F කියන එකක්. කියන්නේ M ඇතුලේ තියෙන්න ඕනේ අරයාගෙන් ආපු 100යි S ගෙන් ආපු 120යි. ඒතර M සමානයි 220 කිලෝග්‍රෑම් කියනවා. ඒක අපිට සමාන වැඩේ. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. මම මැටීරියල් බැලන්ස් එක දානවා සොලියුට් එකට. මැටීරියල් බැලන්ස් for solute. එතකොට අපි බලන්න ඕනේ ඉන්ලට් වල මොනවද සොලියුට්ස් තියෙන්නේ කියලා. ෆීඩ් එකේ සොලියුට් තියෙනවා. S එකේ සොලියුට් නැහැ. ඒ කියන්නේ සිස්ටම් එකට සොලියුට් හම්බ වෙන්නේ ෆීඩ් එකෙන් විතරයි. එතකොට මට ලියන්න පුළුවන් F ගුණ කිරීම XA ධන ඕනනම් ගන්නක බිඳුවකට ලියන්න පුළුවන්. සමානයි M වාරයක් X M මේ XMA කියලා කියන්නේ හැදෙන මික්ස්චර් එකේ ඒකේ මවුල භාගය කියන්නේ. මේක ඇතුලේ හැදෙන මික්ස්චර් එකේ ඒකේ මවුල භාගය කියන එක තමයි XMA කියලා කියන්නේ. එතන මේක බිඳුවයි. මේක අපි දන්නවා MCI. XA දශම 3යි. M කියන්නේ 220යි. මේක අපිට ගන්න පුළුවන් XMA විතරයි ගන්න. එතකොට මේ තියෙන මික්ස්චර් එකේ කියන ඒකේ මවුල භාගය. ඔය විදිහටම මැටීරියල් බැලන්ස් එක දාන්න පුළුවන් සොල්වන්ට් එක. එතකොට අපිට හොයාගන්න පුළුවන් මික්ස්චර් එකේ කියන සොල්වන්ට් එකේ මවුල භාගය. ඊට පස්සේ ඉතින් ආය ඉන්වර්ට් එකට මොකද මේ මැටීරියල් බැලන්ස් එක දාන්න ඕනේ නැහැ. මොකද හේතුව ඉතින් මේ තුන් දෙනා ඉන්නේ ඉතින් අර දෙක එකෙන් අඩු කරාම ඉතින් තමයි මේ ඉන්වර්ට් එකේ මවුල භාගය මික්ස්චර් එක. දැන් අපි ඊළඟ ස්ටෙප් එක උත්සාහයෙන් දැන් මේකෙන් හිතන්නේ එක්ස් නම් මෙතනමයි මොකද PO සොල්වන්ට් එකක් නේ F වෙනස් වෙනවා F දශම 3යි F පොයින්ට් එක වෙනවා මේ ගානට අදාළව F සහ H පොයින්ට් එක වේද ඊට පස්සේ අපිට ගාණි දෙනවා M පොයින්ට් එක මාක් කරන්න කියලා. එතන M පොයින්ට් එක පැහැදිලිව කියනොත් මෙන්න මේක. ඒක බලමු ගමු කියලා. එතකොට දැන් අපිට ඔයාලට ඒක නොදැනුණා M පොයින්ට් එක දෙන්න මාක් කරන්න පුළුවන් හේතුව ඔයාලා ප්‍රොපෝෂන් තුනම දන්නවා. නිකන් අපි හිතමු මෙතනට එන උත්තර ගම්මලියෙන් ගන්න. කොහොම වගේ එකක් කියලා මොකද දන්නේ නැහැ අර උත්තර මේවා නෙවෙයි ඉන්නේ. හරි. දැන් එතකොට මෙන්න මේ පැනල් M කියන්නේ M ගේ කම්පොසිෂන් තුනම දන්නවා. M ගේ කම්පොසිෂන් තුන දන්නවා කියන්නේ මේක නෝමල් විදිහට මේක මාප් කරන්න පුළුවන් වෙනවා. මේකේ දශම 1යි. එහෙන් එන්න ඕනි. S දශම 6යි මෙන්න මේක. අපේ රේඛාව යන්න ඕනි. එයා හරහා යන්න ඕනේ. ඔන්න වගේ රේඛාවක් මෙතන තමයි එන්නේ. ඒතකොට අපේ ඕනෑම ගානක M පොයින්ට් එක මාක් කරගන්න ඕනි කියන එක ඕනම ගානකට හෙදෙනවා. M පොයින්ට් එක මාක් කරගැනීම ඕනෑම ගානකට කරන්න ඕනේ.
ඒතකොට endpoint එක හොයාගන්න එක විදිහක් මේක. එක විදිහක් මේක. තව එක විදිහක් තියෙනවා. ඇත්තටම අපි කරන්නේ මේ විදිහ නෙවෙයි ගොඩක් වෙලාවට. අනිත් දැන් ඊළඟට කියනවා විදිහ. ඒ වුණාට මේකත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මැටීරියල් බැලන්ස් එක දාලා endpoint එකේ composition ටික හොයාගෙන අපිට endpoint එක ඕන නම් මාක් කරගන්න පුළුවන්. නැත්තම් තව එක විදිහක් තියෙනවා. මේ විදිහ. ඒ විදිහ තමයි. liver rule එක කියලා එකක් මතක ඇති. එක්ස්ටෙන්ෂන් පළවෙනි PDF එකේ ඉන්න. liver rule එකෙන් කතා කරේ අර වේව එකක් හා ලික්විඩ් එකක් ගැන කතා කරේ. ලික්විඩ් වේව එතන XS කියලා තිබ්බා. එතන XW XD වගේ තිබ්බා. එතකොට යාලා බලමුණ ගැන කතා කරේ මේ ලක්ෂය වටා මේ පැත්තට තියෙන මුන්නේ මේ පැත්තට තියෙන මුන්නට සමානයි කියන එක liver rule එකේ කිව්වේ. ඒතර මෙතනදී ඔන්න ඔය liver rule එක කියන එක applicable. ඔන්න liver rule එක කියන එක applicable හින්දා endpoint එක පැහැදිලිව ඉන්න ඕනේ fs යාගන රේඛාව මත. ඒතකොට අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. vertical balance දාන්නේ නැහැ. අපි කරන්නේ මෙහෙම වැඩක්. අපිට පුළුවන් නේ හෙල්ලේ දුර මැනගන්න. fs දුර අඩුලකින් බයින්න ඕනේ. fs දුර මැනගන්න පුළුවන්. මොකක්ද ඉතල කියනවාද පහල. සෙල් වේඩර් හරි මොකක් හරි දෙකකින් බයි. සෙල් වේඩර් පහල. දෙක හෙට එක්සෑම් එකට ඇවිත් දිගට ඩෙවලොප් කරන්න යන්න. ඕන්ලි. එතකොට fs කියන්නේ මේ දුර. ඊට පස්සේ අපි දන්නවා මේක liver rule එක applicable කියලා කිව්වා. ඒ කියන්නේ මෙන්න මේක ඒ හරියට තියනවා කියන එක මොනිකම්. මේක එතකොට f ගුණ කිරීම mm දුර සමාන වෙන්න ඕනි s ගුණ කිරීම ms දුරට. f ගුණ කිරීම mm s ගුණ කිරීම ms ට සමානයි. අපි f දන්නවා 100යි s 120යි ms. එතකොට අපි දන්නවා mm දෙදීම ms අනුපාතය 1.2යි. එතකොට මෙතන fs කියන්නේ mf ධන ms නේ 15යි. එතකොට mf වලට ආදේශ කරලා 1.2යි ms කියලා. එතකොට 2.2යි ms වෙනවා. 15යි ms කියන්නේ එතකොට 15 වෙනි එකේ 15 වෙනි මේක බෙදලා ms දුර අඩුවෙන් ගන්න මාක් කරන්න තියෙන මෙතන ගන්න. දෙවිදියම හරි මැටීරියල් බැලන්ස් එක දාලා ඕනනම් ගන්නත් පුළුවන්. liver rule එක දාලා ගන්නත් පුළුවන්. දෙකම කරන්න පුළුවන්. දෙකෙන් එකක් කරන්න එක්සෑම් එකේදී මොකක්ද. එයාලා මොකක් හරි ස්පෙෂල් කරලා කිව්වොත් ඒ විදිහට කරන්න බෑ. දැන් මේ වගේ මේක කිව්වට මැටීරියල් බැලන්ස් එක දාලා endpoint එක හොයන්න කියලා. සමහරට ගානේ කියන්න පුළුවන් liver rule එක දාලා endpoint එක හොයන්න කියලා. liver rule එක දාලා endpoint එක හොයන්න කිව්වොත් මේ විදිහට යන්න ඕනි. මැටීරියල් බැලන්ස් දාලා හොයන්නකොත් මේ විදිහට යන්න ඕනි. හරි. ඊට පස්සේ කතා කරන්න තියෙන බයිනෝමියල් ප්‍රෝබ්ලම් කියන එකක් දැන්. බයිනෝමියල් ප්‍රෝබ්ලම් කියන්නේ අපි බයිනෝමියල් ප්‍රෝබ්ලම් එකක් අඳින්නේ පාර්ශල් ඩිෆරන්ෂියල් සිස්ටම් වලට. ඒක මතක තියාගන්න පේපර් එකේ බයිනෝමියල් ප්‍රෝබ්ලම් එකක් ඇදලා තිබ්බොත් ඒ කියන්නේ ග්‍රාෆ් එකක් අපිට දෙනවනේ මේකට. ඒක ග්‍රාෆ් එකක බයිනෝමියල් ප්‍රෝබ්ලම් එකක් දීලා තිබ්බොත් ඒ කියන්නේ පේපර් එක අස්සේ අනිවාර්යෙන් ලික්විඩ් එක්ස්ට්‍රැක්ෂන් ගානක් තියෙනවා. බයිනෝමියල් ප්‍රෝබ්ලම් කියන්නේ මෙන්න මේක.
මෙතන අපි කවුරුද බලනවා බලනවා කවුරුද කියලා කියනවා. ඔන්න අපි කවුරුද